ඔය ඉස්සරහ මමර දාලා කනස් ළඟින් නගුන් දාපන්. ඒක දුරයිනේ. නෑ නෑ ඒක සේෆ්. කවුරු තල කරන්නේ නෑනේ. නෑ නෑ මේකෝ බලපන් හරියට. නෑ මම බලාගෙන ඉන්නේ. ටිකක් පාගලා බලයන් බං. වැඩිලා පාරින් ඉඳ බෑ. අරු මැසේජ් කළාදී අතර වටේට. මිස්ව මෙහාට ගෙනාවෙම හිරිහැර කරන්න හිතාගෙන නෙවෙයි මිස් ඒ හින්දා නොකා ඉන්න එපා. මිස් කන්නකො මේක. මම දැන් තමසර සරයක් කිව්වා. ඕකත් අරගෙන මෙතන යනවද නැද්ද? ඇයි මිස්? මිස් මගෙත් එක්ක තියෙන තරහට මිස් ඕන තරම් මගෙන් පරිගන්න. ඒත් නොකා නොබී මිස් මිස්ගෙන්ම පරිගන්න එපා මිස්. මිස් සමහර විට මේවා මිස්ලා කන જાතිය කෑම නොවෙන්න පුළුවන්. ඒත් මම මේක හොඳ හෝටලෙකින් ගෙනාවේ මිස්. ලාරා මගේ අක්කා අවසන් නැතෝ ඔකත් අරගෙන මෙතන යනවද නැද්ද? නෑ මොකද මේ කරේ? මේ වත්තේ උඹේ හාසි බලන්න. අපි කරා බස් තුනක සල්ලි ගන්න. කරා මේ තියෙන්නේ. සම්සරකම තමයි කුණු කාලා බුදුනේ. කුණු. ඉසාවියට මාරේ. අපි කුණු කාලා
කුණු කාලා තියෙනවා. මේ කාලා තියෙන්නේ මිස්ලා විසි කරන කුණු, මිස්ගේ කුණු. ලාරා ඔයා කවද්ද මේ සෙල්ලම නවත්තන්නේ? ඒක සෙල්ලමක් නෙවෙයි මිස්. ඒක ජීවිතයක් මරණයෙන් බේරගන්න කරන සටනක්. ඇත්තට? තව කොච්චර කාලයක් ඔය සටන කරන්න බලාපොරොත්තුවක් තියෙනවද දන්නේ නැහැ. ඒක තීරණය කරන්න වෙන කවුරුත් නෙවෙයි මිස්. මිස්ම තමයි. ඒකට මිස්ටර් මේ මොහොතත් ඇති මිස්. තමුසේ හිතන් ඉන්නේ මං තමුසේගේ ඇඳේ බුදියගෙන තමුසේ ඔය දෙන බත් එක කාලා තමුසේ කියන පදෙට නටයි කියලාද? මං ගහන පදේට මංවත් නටන්නේ නැති එකේ මිස් නටයි කියලා මං හිතන්නේ නැහැ. හැබැයි ඇත්ත දැනගත්ත දවසට පදේට නටන එක කෙසේ වෙතත් මිස් කියන්ගේ මාළු නම් නටයි මිස්. මිස් මේ මිස්ටර් බත් කන්න බැරි නම් ෂෝටිස් මොනාර ගෙනත් දෙන්නද? නැත්නම් පාම් මොනාර ලෑස්ති කරන්නද? එපා. පුළුවන් නම් මගේ මිනිහා දාන්න පෙට්ටියක් අරන් එනවා. ඒකත් ටිකක් වටින එකක්. මොකද තමුසලාට වගේ ලාභ පෙට්ටි වල අපිට කනත්තට ගිහින් පුරුදු නැහැ. මරුණට පස්සේ මොන පෙට්ටියක ඇති වැඩක් නැහැ මිස්. මහෝගනි පෙට්ටිය ගියත් ඇල්බීසියා පෙට්ටිය ගියත් වැළලෙන්නේ එකම මහ පොළවේ. ගහන්න එකම පණුව. කෑවේ 450 බත් එකද 125 බත් එකද කියන එක පණුවන්ට අදාළ නැහැ මිස්. මගේ ජීවිතේ වැදගත්ම දවසේ තමුසල මාව උස්සගෙන ආවේ මෙහෙම කාමරයක හිර කරගෙන කවි කියන්නද? වැදගත්ම දවස් කොහොමද ඒ? ආ සමහරටම වෙන්නත් පුළුවන්. අභිෂේක දුනු විල මරණයෙන් ගැලවුණු දවස. ලාරා ප්ලීස් ලාරා ඇයි මට මෙහෙම කරන්නේ? ඔයාලා මාව මෙහෙම හිර කරගෙන මොනවද දිනා ගන්න හදන්නේ? අපිට දිනා ගන්න දෙයක් නැහැ මිස්. අපි මේ හදන්නේ මිස්ටර් දිනවල දෙන්න. මොකද්ද? මිස්ගේ ජීවිතේ. Good morning, madam. May I come in? අපි ආයෙ මිස් නිදහස් කරා. නිදහස් කරන්න? ඔව්. හැබැයි ඊට කලින් අපිට තියෙනවා මිස්ටර් පෙන්නන්න පොඩි වීඩියෝ එකක්. ඒක බලලා මිස් තීරණය කරන්න ඩිලාන් කියන්නේ හරියටම කවුද කියලා. Madam. මෙතන ඩිලාන්ගේ නියම ජෙනුයින් අදහස තියෙනවා. හරි කිසිම අඬකවීමක් නැහැ. එයාගේම වොයිස් එක. ඩීසන්ට් කැමරා ට්‍රික්ස් මුකුත්ම නැහැ. හරියට ඔක පෙන්නපන්කෝ. පෙන්නන්නකෝ. නෑ මට උනේ විශ්වාසය තහවුරු කරන්න. ඒම දාස. හරියට ඔක පෙන්නනවාක එතකොට තහවුරු වෙන එක. අර මැඩම් කෙලින්ම මෙතන බලන්න. කැමරා බයි කවුද? සුපුන් රංජිත්. මොකෙන්ද? iPhone 7s නිකන්ද නෑ ඔරිජිනල්. Good morning, madam. May I come in?